හොඳයි. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඉතින් මම හිතන්නේ අපි ඉරිදා දවසේදී පන්තිය සුපුරුදු විදිහට කරගෙන ගියා. නමුත් ඉරිදා දවසේ සම්බන්ධ වෙන්න බැරි අයට සහ පන්ති මුලින් ඉඳලා සම්බන්ධ වෙන්න බැරි වුණ අයට තමයි අපි සති දවස්වල පන්තියක් නැවත අද දවසේදී ආරම්භ කරන්නේ. හැබැයි බොහෝ දෙනාගේ ඉල්ලීම තියෙන්නේ පන්ති වලට සහභාගී වෙනවට වඩා ගොඩක් වෙලාවට මම හිතන්නේ රෙකෝඩින් එකට. ඉතින් ඒකට ගොඩක් අයගේ අවශ්‍යතාවය තියෙන්නේ එතන නම් ඒකට මුල් තැන දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ ඉඳලා නැවත පන්තියේ රෙකෝඩින් හෙට දවසේ ඉඳලා ලබා දෙන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අද මම හිතන්නේ ගොඩක් අයට තියෙන ගැටලුව තමයි ටයිම් එක මැනේජ් කරගන්න බැරි ගැටලුව ඇත්තේ. ඉතින් කොහොම හරි අපි අද දවසේ පන්තිය ආරම්භ කරනවා සහ අපි අද දවසේ කතා කරන යන එකේ රෙකෝඩින් එක අපි හෙට දවසේදී රිලීස් කරනවා YouTube එක හරහා හැමෝටම නැවත බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා පළමු දවසේ අපි කතා කරපු හැඳින්වීමේ කොටස අද දවසේ කරගෙන යන්නේ නැහැ. අපි අද එතෙන් සිට දෙවන දවසේ ඉඳලා තමයි පන්ති ආරම්භ කරන්නේ. ඒ තමයි අපි මේ විෂය ධාරාව ඇතුලේ, ඒ කියන්නේ ඔෆිස් විෂය ධාරාව ඇතුලේ ප්‍රධාන විෂයන් හතරක් යටතේ සාකච්ඡා කරනවා. Word, Excel, PowerPoint, Access කියන ප්‍රධාන විෂයන් හතර ආවරණය කරනවා. ඉතින් ඒකේ යටතේ අපි මුලින්ම සූදානම් වෙනවා ඔෆිස් පැකේජ් එක යටතේ Word application එක ගැන, Word මෘදුකාංගය ගැන සාකච්ඡා කරගෙන යන්න. ඒ නිසා Word open කරන්න කියන තැන ඉඳන් පටන් ගමු. මම හිතන්නේ අපි පළවෙනි lesson එක මම ඒක වෙනම අප්ලෝඩ් කරන්නම් YouTube එකට. අපේ keyboard එකෙන් type කරන්නේ කොහොමද? පරිගණක කියලා කියන්නේ මොනවද? පරිගණක භාවිතා කරන්නේ කොහොමද? පරිගණක භාවිතයේ තියෙන වැදගත්කම මොකද්ද? මේ දේවල් සම්බන්ධව තමයි අපේ first lesson එකේ තියෙන්නේ. ඒ නිසා මෙතන ඉඳන් අපි ආරම්භ කරනවා සාකච්ඡා කරන්න. Word open කරන්නේ කොහොමද කියන තැන ඉඳලා Word application එක Word මෘදුකාංගයේ ප්‍රධාන කොටස් ටික අද පළවෙනි දවසේ පොඩි වේලාවක් තුල අපි අවශ්‍ය කරන මූලික කොටස සාකච්ඡා කිරීමක් සිදු කරගෙන යනවා. ඉතින් මේ කතා කරන දේ විදිහටම තමයි අපි ඉරිදා පන්තියේ ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපි ඉරිදා පන්තිය දැන් සති කිහිපයක් ගිහිල්ලා ඉවරයි. නමුත් මොලේ ඉඳලා රෙකෝඩින්ග්ස් ටික යාලට දෙන්න බැරුව නිසා මේ පන්තියේ යන රෙකෝඩින්ග්ස් ටික ඒ විදිහටම යාලට බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් පරිගණකයක් භාවිතා කරන ඔයාලා පරිගණකයක් භාවිතා කරලා ඔයාලගේ පරිගණකයේ තියෙන Word application එක open කරනවා නම් ඔයාලට Word මෘදුකාංගය open කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාලට පුළුවන් මෙන්න මේ start කියන ඔයාගේ කම්පියුටර් එකේ තියෙන වම් අත පැත්තේ යට පහළ කෙළවරේ තියෙනවා Windows logo එක. මෙන්න මේ logo එක උඩ ක්ලික් කරාම අපිට හම්බ වෙනවා menu එකක්. මෙන්න මේ menu එකේ ඔයාලට පුළුවන් මේ menu එකේ මේ විදිහට mouse point එක මැදට අරගෙන ගිහිල්ලා mouse එකෙන් ඔයාලට scroll කරන්න පුළුවන්. මේක A to Z තමයි තියෙන්නේ. කියන්නේ alphabetical order එකට තමයි මේක තියෙන්නේ. A to Z පිළිවෙලට තියෙනවා මේකේ. ඔයාලට පුළුවන් ස්ක්‍රෝල් කරලා මේක පහළට ගන්න පුළුවන්. ස්ක්‍රෝල් කරනවා කියලා කියන්නේ mouse එකේ මැද තියෙන බටන් එක අපි පහළට කරකවන එකට අපිට පුළුවන් මේ විදිහට පහළට කරකවමින් W අකුර යටතේ අපිට Word application එක තියෙන තැනින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් කියාවක් තියෙනවා. ඔයාලට මේක ඕපන් කරන්න ඕන නම් මෙතන mouse එකෙන් එකපාරක් ක්ලික් කරන්න පුළුවන්. ඒ ක්ලික් කරාම Word application එක Word මෘදුකාංගය ඔයාලට මෙන්න මේ විදිහට ඕපන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. මේක සාමාන්‍යයෙන් අපි Word පරිගණකයක් භාවිතා කරලා Word open කරන එක ක්‍රමයක් විතරයි. හැබැයි මීට වඩා ලේසි ක්‍රමයකට අපිට යන්න පුළුවන්. අපි බලමු මොකද්ද මේකට යන්න පුළුවන් ලේසි ක්‍රමය කියන එක. මම මේක ක්ලෝස් කරන්න. ක්ලෝස් කරලා අපි ආපහු යමු මෙන්න මේ Windows logo එකට. එහෙම නැත්නම් මේ start button එක උඩ එකපාරක් ක්ලික් කරමු අපි. ඒ ක්ලික් කරාම ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ විදිහේ menu එකක්. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ පහළ තියෙනවා type here to search කියන dialog box එක. මේක ක්ලික් කරන්න මොකුත් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ Windows logo එක නැත්නම් start button එක උඩ ක්ලික් කරාම ඔයාලට කරන්න තියෙන්නේ keyboard එකේ W අකුර press කරලා බලනවා Word කියන යටතේ නැත්නම් W අකුර යටතේ ඔයාගේ පරිගණකයේ තියෙන දේවල් මොනවද කියන එක. ඒකට අපිට මුලින්ම බලා ගන්න පුළුවන් Word කියන application එක මේ විදිහට පේන්න තියෙනවා. ඉතින් අපි දැන් කරන්න තියෙන්නේ අර කලින් කරා වගේම මේ application එක උඩ නැත්නම් මේ Word කියන එක උඩ mouse එකෙන් එකපාරක් ක්ලික් කරන්න පුළුවන්. ඒ ක්ලික් කරාම අපිට පුළුවන් අපේ Word මෘදුකාංගයේ මෙන්න මේ විදිහට විවෘත කිරීමක් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට මේකෙදී බලා ගන්න ලැබෙන්නේ.
මේ ඉන්ටර්ෆේස් එකේදී ඔයාලට පුළුවන් ක්‍රියාවක් තියෙනවා විවිධ සාම්පල් යූස් කරන්න පුළුවන් කැමති නම් මෙයාලා හදලා දීලා තියෙන විවිධ සාම්පල්ස් ඩිසයින් තියෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ අපිට ඕන විදියට අපිට අවශ්‍ය කරන දේ. ඉතින් ඒ නිසා අපිට තෝරගන්න වෙලාව ගොඩක් වෙලාවට මෙන්න මේ blank document කියන ඔප්ෂන් එක. ඉතින් ඒ නිසා අපි blank document එකට යන් ඒ කියන්නේ හිස් පිටුවක් කියන අදහස අපි මෙන්න මේ blank document කියන එකට ක්ලික් කරාම ඔයාලට ඔයාගේ word මෘදුකාංගය මෙන්න මේ විදිහට ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයා අපිට පටන් ගද්දිම සුදු පාටින් සුදු පාටින් මෙයා මෙන්න මේ විදිහට අපිට පේපර් එකකුත් ලබා දීමක් කරනවා. මේ වගේ සාකච්ඡා කරමු දීර්ඝව. මෙන්න මේ විදිහට අපි මේක ඕපන් කරගන්න විදිහ විතරයි දැනට කතා කරේ. අපි මේ එකින් එක කොටස ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගෙන යන ඉස්සරහට කොහොමද වර්ඩ් වල තියෙන කොටස් මොනවද සහ ඒකේ බේසික්ලි අපිට කතා කරන්න තියෙන කොටස් ටික මොනවද කියන එක ගැන තමයි මේ අපි අද දවසේ කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේකේ ඔයාලට පේනවා ඇති දකුණු අත පැත්තේ උඩ කෙළවර ගත්තොත් එහෙම දකුණු අත පැත්තේ උඩ කෙළවරේ කතිරයක් තියෙනවා. මේ කතිරයට අපි කියනවා ක්ලෝස් කියලා. අපි යම් මෘදුකාංගයක් Windows පරිසරය තුළ විවෘත කරොත් එහෙම ඕපන් කරොත් එහෙම ඒක අපිට අයින් කරන්න ක්‍රමයක් තියෙනවා. අන්නේ අයින් කරන ක්‍රමය තමයි මෙන්න මෙතන තියෙන ක්ලෝස් බටන් එක කියලා කියන්නේ. ඉතින් ඔයාලට මොන හරි මෘදුකාංගයක් බර්ඩ් විතරක් නෙවෙයි ඕනෑම මෘදුකාංගයක් විවෘත කරලා ඒක ඔයාලට ඉවත් කරගන්න ඕනොත් ක්ලෝස් කරගන්න ඕනොත් ඔයාලට භාවිතා කරන බටන් එක තමයි අපි මෙතන කියන මෙන්න මේ ක්ලෝස් කියන බටන්. right close කියන බටන් එක මේකට එක සැරයක් ක්ලික් කරොත් ඔයාලට පුළුවන් ඔයාගේ word application මෙන්න මේ විදිහට ඔයාගේ screen එකෙන් ඉවත් කිරීමක් කරන්න පුළුවන් කියාවක් තියෙනවා. right ඔයාලා start එක වලට ක්ලික් කරලා මෙන්න මේ විදිහට word w අකුර type කරලා word මෙන්න මේ ආකාරයට open කිරීමක් කරගන්නවා. right නැවතත් මම මේකේ blank document එක ක්ලික් කරනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට පේනවා මෙන්න මෙතන close button එක තියෙනවා. close එක ඔයාලට close කරන්න අපි ගොඩක් වෙලාවට passion එකක් එක්ක වැඩ කරගෙන යද්දී ගොඩක් වෙලාවට අපි වැඩ කරන්නේ අපේ keyboard එකත් එක්ක. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට ඉන්නේ. අපි දන්නවා පරිගණකය කියලා කියන්නේ ස්වයංක්‍රීයව වැඩ කරන්න පුළුවන් විදියට වර්තමානයේ ගොඩනගලා තිබ්බට පරිගණකයේ ඉදිරියට පුද්ගලයෙක් ඉන්න ඕනේ මේ පරිගණකය ක්‍රියාත්මක කරවගන්න. ඒ කියන්නේ මේ අවශ්‍ය කරන දේවල් ටික කරගන්න පරිගණක ඉදිරියට පුද්ගලයෙක් රැඳී ඉන්න ඕනේ. එයා තමයි මේක කරන්නේ. ඒකට එයා මේ වැඩ ටික කරගෙන යද්දි ගොඩක් වෙලාවට එයාගේ වැඩ කටයුතු කරගන්න භාවිතා කරන කීබෝඩ් එක සහ මවුස් එක. ඒ නිසා ඒකෙමුත් බොහෝ විට කීබෝඩ් එකේ අත දෙන්නේ. ඒ නිසා තමයි මේ සමහර දේවල් වලට අපිට කීබෝඩ් ෂෝට්කට්ස් මෙයාලා හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා මේ කීබෝඩ් ෂෝට්කට් එකකින් අපිට පුළුවන් කියාවක් තියෙනවා. මේ කීබෝඩ් ෂෝට්කට් එකකින් අපිට පුළුවන් කියාවක් තියෙනවා. ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය කරන විදිහට ඒ කියන්නේ යම් කෙටි ක්‍රම එහෙම නැත්නම් ෂෝට්කට්ස් භාවිතා කරලා අපිට ඕන දේවල් කරගන්න පුළුවන් පහසුකම් මෙයාලා බොහෝ තැන්වල පරිගණකයේ දීලා තියෙනවා. ඒක එකක් තමයි ඔයාලට මෘදුකාංගයක් ඕපන් කළා. මෘදුකාංගයක් ඕපන් කළා ඕනම මෘදුකාංගයක් ඕපන් කරලා Windows පරිසරය තුලදී ඔයාලට ක්ලෝස් කරන්න අවශ්‍යයි කියලා හිතනවා නම් ඔයාලට මේක ක්ලෝස් කරගන්න පුළුවන් වෙනවා. මොකද මෙන්න මේ ෂෝට්කට් එක යූස් කරන්න පුළුවන් කියාවක් තියෙනවා. ඒ තමයි ALT key එකත් එක්ක. ALT කියලා කියන්නේ Alt key එක Alt key එකත් එක්ක ඔයාලට දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කීබෝඩ් එකේ තියෙන F4 කියන ෆන්ක්ෂන් key එක උඩම තීරුවේ තියෙනවා කීබෝඩ් එකේ escape button එකෙන් පටන් ගත්තාම F1 to F12 දක්වා වූ ෆන්ක්ෂන් keys 12ක් මේ කීබෝඩ් එකේ තියෙනවා. ඉතින් ඒකේ Alt එකත් එක්ක F4 කියන ෆන්ක්ෂන් key එක දුන්නොත් අපිට පුළුවන් වෙනවා අපේ මෘදුකාංගය අපේ පරිගණකයේ අපි වැඩ කරන මෘදුකාංගය අපිට ඉවත් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ඔයාලා ක්ලෝස් බටන් එකට ක්ලික් කරත් එකයි ෂෝට්කට් එකක් විදිහට මෙන්න මේ Alt key එකත් එක්ක F4 කියන key එක ඔයා යූස් කරත් එකයි. ඉතින් ඒ නිසා මෙන්න මේ ක්‍රම දෙකම ඔයාලට යූස් කරන්න පුළුවන්. ඔයාගේ මෘදුකාංගය ඉවත් කිරීමක් කරගන්න. මේක Word වලට විතරක් නෙවෙයි Word, Excel, PowerPoint, එහෙම නැත්නම් Photoshop, CorelDRAW ඔයා ඕපන් කරන ඕනෑම දෙයක් window එකක් වෙන්න පුළුවන්. ඔයාගේ කම්පියුටර් එක my computer එක වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් ඔයාලට ක්ලෝස් කරන්න මෙන්න මේ ක්‍රමය යූස් කරන්න පුළුවන් කියාවක් තියෙනවා. ඊළඟ දේ තමයි මෙන්න මෙතන තියෙනවා තව බටන් එකක් දීලා බටන් එකට නව අරගෙන ගියොත් එහෙම ඔයාලට පෙන්නන්නේ මොකක්ද කියලාද restore down කියලා. ඔන්න මවුස් එක අරගෙන ගියාම පෙන්නන්නේ මොකද්ද restore down කියලා. හැබැයි ඔය බටන් එකට කියන නම restore down නෙවෙයි. ඔකට අපි කියන්නේ මොකද්ද maximize කියලා. මේ බටන් එකට අපි කියනවා maximize කියලා. ඒතකොට මේ maximize කියන බටන් එක ගත්තාම මේ maximize කියන බටන් එකේදී ඔයාලට කරන්න පුළුවන් වෙන්නේ දැන් බලන්න අපි ගත්තාම දැන් අපි Word application එක අපි open කරලා තියෙනවා. හරි අපි අපේ Word application එක open කරලා තියෙනවා.
අපේ Word application එක open කරලා තියෙද්දි ඔයාට වැඩ කරන්න පුළුවන් වෙන්නේ Word වලින් විතරයි. හේතුව ඔයාගේ මුළු screen එක පිරෙන්නම ඔයාට හම්බෙලා තියෙන්නේ Word වල window එක විතරයි. දැන් මෙහෙම තිබ්බම තියෙන වාසිය තමයි අපිට වැඩ කරන්න හරි ලේසියිනේ. ඒ කියන්නේ අපිට හරි පහසුවෙන් වැඩ ටික කරගන්න පුළුවන්. මොකද ඔයාගේ screen එක පුරාවටම ඔයාගේ application එක open වෙලා තියෙනවා. ඔයාට හොඳ ඉඩක් තියෙනවා, හොඳ area එකක් තියෙනවා. වැඩ කරන්න පහසුයි, එයාට හොඳට පේනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ screen එක ඔයාට පිටලා තියෙන්නේ. හැබැයි මේ විදිහට වැඩ කරද්දී ඔයාලට වැඩ කරන්න පුළුවන් වෙන්නේ එක සැරේකට එක මෘදුකාංගයක් එක්ක විතරයි. අන්න ඒ නිසා තමයි මේ වගේ බටන් එකක් ඔයාලට දෙන්න මෙන්න මෙහෙම දෙයක් කරගන්න. ඒ තමයි මෙන්න මේ මැක්සිමයිස් බටන් එක, right? මෙන්න මේකට එකපාරක් ක්ලික් කරාම ඔයාගේ වින්ඩෝ එක මෙන්න මේ වගේ යම් තාක් දුරකට කුඩා වීමක් සිද්ධ වෙනවා. දැන් මේක කුඩා වුණාම අවාසියක් තියෙනවා. මොකක්ද අවාසිය? ඔයාට මේකත් එක්ක වැඩ කරද්දී ටිකක් අපහසුයි. මොකද අර ෆුල් ස්ක්‍රීන් එකේ තිබ්බම ඔයාට පේන්න තිබ්බ කොටස් ගොඩක් සමහර ඒවා පොඩි වෙලා සමහර ඒවා හැකිලිලා ගිහිල්ලා ඉතින් ඒ නිසා සමහර ඒවා පේන්නේ නැහැ. අන්න ඒ නිසා ගොඩක් වෙලාවට අපිට මේ ගානට වැඩ කරන එකේ පොඩි අපහසුතාවයක් තියෙන්න පුළුවන්. හැබැයි මේ විදිහට ඔයාගේ වින්ඩෝ එක මෙන්න මේ වගේ කුඩා කරලා තියාගත්තම ඔයාට තියෙන වාසිය තමයි ඔයාට මම දැන් නිකන් පොඩි උදාහරණයක් දෙන්නම්කෝ. මෙන්න මේ විදිහට මේක මේ පැත්තෙන් ඕනනම් තියාගෙන ඔයාට පුළුවන් අනිත් පැත්තෙන් අපි හිතමු එක් උදාහරණයක් විතර Excel කියලා. ඔයාට ඕනම් පුළුවන් ඒකේ අනිත් පැත්තෙන් Excel වගේ මෘදුකාංගයක්, PowerPoint වගේ මෘදුකාංගයක්, එහෙම නැත්නම් වෙන දෙයක් ඕපන් කරලා ඔයාට එකවර මෘදුකාංග දෙකක් එක්ක, එහෙම නැත්නම් ඔයාට මෘදුකාංග තුනක් එක්ක උනත් වැඩ කරන්න පුළුවන් විදිහට මේක නිර්මාණය කරගන්න ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ කොටස් වලට වෙන් කරගන්න ඔයාට මේ ක්‍රමය යූස් කරන්න පුළුවන් හැකියාවකුත් මේ ක්‍රමය හරහා තියෙනවා. ඉතින් ඔයාගේ ස්ක්‍රීන් එකමනේ කොටස් දෙකකට බෙදෙන්නේ. ඉතින් එතකොට පොඩි ගැටලුවක් තියෙන්න පුළුවන්. දැන් වැඩ කරන්න අමාරුයිනේ කියලා. අමාරුයි. හැබැයි සමහර අවස්ථා තියෙනවා අපිට මේ වගේ මෘදුකාංග දෙකක් එක්ක ඔයාට වැඩ කරගෙන යන්න වෙන අවස්ථාවක් තියෙනවා. එක්සැම්පල් එකක් මෙහෙම හිතමුකෝ. දැන් ඔයා වැඩ කරනවා. ඔයාට වැඩ කරන්න ඕනේ. හැබැයි අපි හිතමු ඔයාට සින්දුවක් අහන ගමන්, වීඩියෝ එකක් බලන ගමන්, මූවි එකක් බලන ගමන් ඔයාට වැඩ කරන්න. හරි ඔයාට එක පැත්තක ඔයාගේ මීඩියා ප්ලේ එක ඔයාගේ ප්ලේ එකක් ඕපන් කරලා ඔයාට මේ වැඩේ බලන ගමන් අනිත් පැත්තේ ඔයාගේ වැඩේ කරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අවශ්‍යතාවය අනුව වැඩ කරගෙන යද්දි ඔයාට මෙන්න මේ මැක්සිමයිස් බටන් එක යූස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම දැනට මේ Excel එක දැනට මට අවශ්‍ය නැති නිසා ක්ලෝස් කරන්න සහ මම මේක මැක්සිමයිස් කරගන්න මේ විදිහ. හැබැයි මෙන්න මේ විදිහට තමයි අපි වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. මොකද සමහර අය පුරුදු වෙලා ඉන්නවා. සමහර වෙලාවට ඔෆිස් එක වැඩ කරද්දි එහෙම නැත්නම් ඔයා සමහර විට ගෙදර වැඩ කරද්දි මෙන්න මේ වගේ විදිහට තමයි ඔයාගේ ස්ක්‍රීන් එක සමහර විට ඕපන් වෙද්දිම තියෙන්නේ. සමහර අය නොදැනුවත්කමින් සමහර වෙලාවට මේ ගානට වැඩ කරගෙන යනවා. හැබැයි මතක තියාගන්න මේ ගානට වැඩ කරන එක අපහසු නිසා තමයි අපිට මැක්සිමයිස් බටන් එක දීලා තියෙන්නේ. ඔක ෆුල් ස්ක්‍රීන් එකේ දාගන්න. එතකොට ඔයාලට හරි ලේසියෙන් පහසුවෙන් ඔයාගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාගේ ස්ක්‍රීන් එක ඔයාලට හදාගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. Word වලත් ඒ පහසුකම ඒ විදිහටම තියෙන නිසා. ඕකේ ඊළඟට තව එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙන චූටි ඉරි කෑල්ලක්. මේ චූටි කෑල්ලට අපි කියනවා මිනිමයිස් බටන් එක කියලා. right? ඉස්සල්ලාම තිබ්බා close, ඊට පස්සේ තිබ්බා maximize. දැන් අපිට හම්බ වෙනවා මොකද්ද? මිනිමයිස් බටන් එක. මොකද්ද මේ මිනිමයිස් කියලා කියන්නේ? මිනිමයිස් එකෙන් කරන දේ තමයි අපිට පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයා වැඩ අපිට අපි දැනට close බටන් එකක් අපිට දීලා තිබ්බනේ. close එකෙන් මොකද වෙන්නේ? මේක අපිට අයින් කරලා දාන්න පුළුවන්. හැබැයි මේ මිනිමයිස් එකෙන් වෙන දේ තමයි ඔයාට පුළුවන් හැකියාවක් ඔයා වැඩ කර ඉන්න මෘදුකාංගය ඒක වර්ඩ්ම වෙන්න ඕනේ. වැඩ කරන දවස් පරිසරය තුල වැඩ කරන ඔයා වැඩ කරන ඕනම මෘදුකාංගයක් ඔයාට පුළුවන් මිනිමයිස් කරන්න. මොකද්ද මේ මිනිමයිස් එකෙන් වෙන්නේ? මිනිමයිස් කරනවා කියලා කියන්නේ කාලිකව අකුලන වහලා දානවා. මේකට තමයි කියන්නේ මිනිමයිස් කරනවා කියලා. කොහෙද මේක මිනිමයිස් වෙන්නේ? මිනිමයිස් වෙන්නේ ඔයාගේ මෙන්න මේ පහළ තියෙන Windows වල පහළ තියෙන බාර් එක. මේකට අපි කියනවා මොකද්ද? ටාස්ක් බාර් එක කියලා. මේකට අපි කියනවා ටාස්ක් බාර් එක කියලා. තියෙන්නේ කතාවක් මේ ටාස්ක් බාර් එකේ වාගේ අර ඒ වෙන්න ඕන. අයින් වෙලා යන්නම නෙවෙයි. ඔයාට తాවකාලිකව අයින් කරගන්නේ ස්ක්‍රීන් එකෙන් ඔන්න ඔය මිනිමයිස් එක භාවිතා කරලා.
මිනිමයිස් එකේ තියෙන වාසිය තමයි ඔයා මේක මිනිමයිස් කරලා තිබ්බහම පරිගණකයේ විදුලි බලය ලැබිලා තියෙන ඕනම තාක් කාලයක් එයා ඒ දේවල් ඒ විදිහට මතක තියා ගන්නවා. උදාහරණයක් විදිහට ඔයා මේක ඇතුලේ මොන හරි අකුරු ටිකක් මේ විදිහට ටයිප් කරොත් එහෙම ඔයා මේක මිනිමයිස් කරලා තිබ්බොත් එහෙම මේක නැවත ඕපන් කරන්න ඔයා දවසකින්ද පැයකින්ද දවස් දෙකකින්ද සතියකින්ද මාසකින්ද කියන එක අදාළ නැහැ. ඒ පරිගණකයේ විදුලි බලය ලැබිලා තියෙනවා නම් එයාට පුළුවන් හැකියාවක් තියෙනවා මොනවා කරන්නද? ඒ දේවල් මතක තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් සමහර දේවල් මිනිමයිස් කරලා තියාගන්න. ඉතින් අවශ්‍යතාවය අනුව මිනිමයිස් කරන්න පුළුවන්. for example එකක් විදිහට අපි හිතමු මෙහෙම ඔයා මූවි එකක් බලනවා. ඔයා මූවි එක බල බල ඉන්න ගමන් ඔයාට හිතනවා බෝරින් නැත්නම් ඔයාට වෙලා නැහැ. ඔයාට නිදිමතයි. ඔයා ඒ මූවි එක නවත්තනවා මග. ඔයා නතර කරලා ක්ලෝස් කරොත් ඒ ඔයාට ආයෙ මුලින් ඉඳලා මේ මූවි එක ඕපන් කරගන්න වෙනවා. ආයෙ ඔයා බලපු තැන ඔයාට යවා ගන්න වෙනවා. හැබැයි ඔයාට පුළුවන් මූවි එක පෝස් කරලා ඔයාට මිනිමයිස් කරලා තියාගන්න පුළුවන්. ඔයාට නැවත අවශ්‍ය වෙලාවට ගන්න. ඔයා ලෙටර් එකක් ටයිප් කර කර ඉන්නවා. ඔයා ලෙටර් එක ටයිප් කර කර ඉන්න ගමන් ඔයාට දැන් වෙන වැඩක් සෙට් වෙනවා. එහෙම නැත්නම් ඔයාට දැන් ඇති කියලා හිතනවා. අන්න ඔයාට පුළුවන් මේක මිනිමයිස් කරලා තියන්න. නැවත ඔයාට ඕන වෙන්නේ ඔෆිස් එකේ ඊළඟ දවසේද නැත්නම් ඔයාට අවශ්‍ය කරන සතියකින්ද ඔයාට නැවත මේක ලබා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා මිනිමයිස් කරලා තියාගත්තොත් එහෙම. ඉතින් ඒ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ඔයා වැඩ කරන මෘදුකාංගවල වැඩ කරන දේවල් ඔයාට මිනිමයිස් කරලා තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නැවත අවශ්‍ය වෙලාවට ඒවා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් මිනිමයිස් කරන්නත් ඔයාට මේ සිස්ටම් එක ඇතුලේ Windows සිස්ටම් එක ඇතුලේ ඔයාට ෂෝට් කට් එකක් දෙනවා. ඒ තමයි මිනිමයිස් එකේ දීලා තියෙන ෂෝට් කට් එක තමයි කියනවා Windows key එකත් එක්ක Windows key එකත් එක්ක Windows key plus M අකුර right Windows key එකත් එක්ක M අකුර use කරලා පුළුවන් තියෙනවා ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ඕනෑම දෙයක් වැඩ කර කර ඉන්න ගමන් මිනිමයිස් මේක දීලා තර මිනිමයිස් බටන් එක ක්ලික් කරලා ඔයාට ඔයාගේ දේවල් මෙන්න මැක්සිමයිස් එකයි මිනිමයිස් ඔයාට Windows මෙහෙයුම් පද්ධතිය වැඩ කරන බොහෝ මෘදුකාංගවල බොහෝ කියන්නේ සියලුම තුනක් තමයි ඔය බටන්ස් තුන කියලා කියන්නේ. ඉතින් දැන් සූදානම් වෙන්නේ අපි ඔෆිස් පැකේජ් එකට විතරක් අදාළ යම් යම් ටූල්ස් කීපයක් ගැන සාකච්ඡා කරගෙන යන්න. right ඔෆිස් පැකේජ් එකට විතරක් අදාළ දේවල් ටික මෙන්න මෙහෙමයි. right මෙන්න මේ වගේ වින්ඩෝ එකක් තමයි ඔයාලට Word වල බලා ගන්න පුළුවන්. මේක Word Excel PowerPoint කියලා නැහැ. අපිට tools වල වෙනසක් තියෙනවා. හැබැයි interface එක ගොඩක් වෙලාවට එක වගේ තියෙනවා. උඩ තියෙන කොටස් ටික මෙන්න මේ විදිහට තියෙන්නේ. බලන්න මේකේ තියෙන උඩම file, home, insert, design, layout, reference, mailing, review, view, help කියලා කොටස් ටිකක් තියෙනවා. මෙන්න මේ එක කොටසක් අපි Word වලදී හඳුන්වනවා. නැත්නම් අපේ office package එකේදී අපි හඳුන්වන මොකක් කියලාද? tab එකක් කියලා. අපි මේකට කියන මොකද්ද? tab එකක් කියලා. එතකොට මේ තියෙන්නේ home tab එක, insert tab එක, design tab එක, layout tab එක, reference tab එක, mailings tab එක සහ review tab එක ආදී වශයෙන් අපිට මේ tabs අපිට හඳුන්වන්න පුළුවන් හැකියාවක් මේක ඇතුළේදී තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අපිට පුළුවන් එක එක tab වර්ග හඳුනා ගන්න. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මේකේ පහලින් දීලා තියෙනවා ඒ අදාළ tab එකට අදාළ right ඒ අදාළ tab එකට අදාළ දේවල් ටික මෙන්න මේ වගේ කොටස් වලට වෙන් කරලා එක්සැම්පල් එකක් විදිහට බලන්න මෙතනින් කොටසකට වෙන් කරලා මෙතනින් වෙන් කරලා මෙන්න මේ කොටසට නමක් දෙනවා මොකද්ද ෆොන්ට් කියලා. ඒ කියන්නේ මෙන්න මේ හෝම් එකේ තියෙන ෆොන්ට් කියන කොටස හෝම් එකේ තියෙන පැරග්‍රාෆ් කියන කොටස මෙන්න මේ කොටසකට අපි කියනවා එක ගෲප් එකක් කියලා. එක කොටසකට අපි කියනවා එක ගෲප් එකක් කියලා. හෝම් ටැබ් එකේ තියෙන ෆොන්ට් ගෲප් එක, හෝම් ටැබ් එකේ තියෙන පැරග්‍රාෆ් ගෲප් එක, ඉන්සර්ට් ටැබ් එක කියොත් insert tab එකේ තියෙන tables කියන group එක insert tab එකේ තියෙන illustrations කියන group එක මෙන්න මේ විදිහට අපිට එකින් එක පෙන්වන්න පුළුවන් කියාවක් තියෙනවා එක එක groups වලට මේක කොටස් වලට මේක වෙන් කරලා දීලා තියෙනවා බලා ගන්න පුළුවන් කියාවක් අපිට තියෙනවා ඉතින් ඒ නිසා අපිට පුළුවන් කියාවක් තියෙනවා අපිට අවශ්‍ය කරන විදිහට
අපේ පරිගණකයේ තියෙන word application එක open කරාම මෙන්න මේ tab ඇතුළට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ groups අතර තියෙන tools වලින් අපි ඉස්සරහට කතා කරන විදිහට ඒවා භාවිතා කරලා යම් යම් වැඩ නිර්මාණ කරගෙන යන්න හැකියාවක් ඔයාට තියෙනවා. ඉතින් මේක මතක තියාගන්න කියන්නේ වෙන දෙයකට නෙවෙයි. මොකද ඔයා දැනගන්න ඕනේ ඔයා මේ කතා කරන tool එක. ඔයා මේ ඉගෙන ගන්න tool එක ඔයාට ඕන කරන tool එක මොන ටැබ් එකේ මොන ගෲප් එකේද තියෙන්නේ කියලා ඔයාලට අවබෝධයක් තියෙනවා. මේ අවබෝධයක් තිබුණ නැත්නම් අපිට හැමතැනම හොයන්න වෙනවා මම මේ කියන ටූල් එක කොහෙද තියෙන්නේ? මට ඕන ටූල් එක කොහෙද තියෙන්නේ කියලා. අනේ නිසා තමයි අපි ගොඩක් වෙලාවට මෙන්න මේ විදිහට ඒ ටැබ් එක සහ ගෲප් එක මොකක්ද කියලා එක අයිඩෙන්ටිෆයි කරලා තියාගන්න. මේ තියෙන වාගේ ටැබ් එක මේ තියෙන වාගේ ගෲප් එක කියන එක මතක තියාගන්න. right. ඕකේ අපි ඉස්සර කතා කරද්දී තව ටිකක් පැහැදිලි කරගමු මේක වෙන්නේ කියලා. ඒ වගේම තමයි මෙතනින් සුදු පාට කොලයක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ සුදු පාට එකට අපි කියන්නේ අපි page එක පටන් ගත්තේ මෙයාලා අපිට page එකක් දෙනවා word වල. ඉතින් මේක තමයි ඔයාලට වැඩ කරන්න දෙන පිටුව page එක කියලා කියන්නේ. ඉතින් අපි බලමු පස්සේ පිටු ගන්නේ කොහොමද සහ මේ දේවල් ටික කියලා. ඒ වගේම තමයි පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ දකුණු අත පැත්තේ යට කෙළවරේ zoom tool එකක් දීලා තියෙනවා. මේ zoom tool එකෙන් පුළුවන් වෙනවා ඔයාගේ page එකේ ඔයාලට පේන size එක විශාල කරන්න හරි කුඩා කරන්න පුළුවන් කියාවක් තියෙනවා. මේ විදිහට බලන්න අඩු කිරීමේ ලකුණට ක්ලික් කරන ඔයාගේ page එකේ zoom එක අඩු වෙනවා. කියන්නේ කුඩා වෙනවා. එකතු කිරීමේ ලකුණට ක්ලික් කරන ඔයාගේ page එක මෙන්න මේ විදිහට ඔයාලට විශාල කරන්න පුළුවන් කියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට විශාල කරන්න ඕ කුඩා කරන්න ඕ පුළුවන් හැකියාවක් තියෙනවා වගේ page එක මේ zoom tool එක භාවිත කරන්න. මතක තියාගන්න මේකෙන් අදහස් කරන්නේ page එකේ size එක නෙවෙයි. කියනවා print කරද්දී ඔයා print කරන size එක නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ මොකද්ද? ඔයාගේ page එක ඔයාට පේන විදිහ. කියන්නේ ඔයාට දැනට ඔයාගේ word window එකේ ඔයාගේ screen එකේ ඔයාගේ page එක පේන්න ඕන කොහොමද කියන එකයි මෙතනදී හදාගන්න ඔයාට දීලා තියෙන page sizes හදාගන්න විදිහ ගැන අපි start lesson එකේදී කතා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට හොඳට page එක පේන විදිහට ඔයා මෙහෙම හිතන්නත් හොඳ නැහැ. ඒ කියන්නේ මේ page එක පේන්න ඕනේ නම් අපිට පොඩි කරගන්න. page එක පේන්න බෑ. එහෙනම් මේ ගන්න. නෑ එහෙම දෙයක් නෑ. ඒකට ඔයාට page එක පේන්න හදා ගන්න ඕනේ මේ page එකේ height එක. එහෙම නැත්නම් උස නෙවෙයි. ඔයා මේ page එක ඔයාට පේන්න හදා ගන්න එක පළල. එහෙම නැත්නම් width එක විතරයි. right මෙන්න මේ නිසා මෙන්න මේ විදිහට මේක ටිකක් zoom කරලා හදා ගන්නවා අපි හොඳට පේන විදියට. right ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් ඔයාගේ page එක set up කරගන්න දැනට පේන විදිය. right ඔන්න ඔය විදිහට ඔයාට ඔය වැඩ ටික හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් තවත් පොඩි benefits ටිකක් තවත් පොඩි වාසි ටිකක් මෙයා මේකට දීලා තියෙනවා. ඒ තමයි ඔයාට පේනවා නම් zoom කරලා බලන්න පුළුවන්. මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් ඔයා ගාව දැනට පිටු කීයක් තියෙනවද? දැනට වැටෙනවා page 1 of 1. right පිටු කීයක් තියෙනවද? right අපි තව අලුත් පිටුවක් ගත්තොත් automatically ආයෙක count කරනවා. පිටු කීයක් මං ගාව තියෙනවද? automatically count කරගන්නවා. ඒ වගේම තමයි දැනට words කීයක් තියෙනවද? වචන කීයක් තියෙනවද කියන එක මෙයා automatically count කරලා ඔයාලට පෙන්නනවා. දැන් උදාහරණයක් විදිහට වයින්ඩෝ කැම්පස් එකේ ඉඳ කෙනෙකුට වෙන මොකක් හරි project එකක් කරන කෙනෙකුට කිව්වොත් ඒ වචන 1500ක මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා. right අන්න එයාට ගණන් කරගෙන ඉන්න ඕනේ නැහැ. එයාට තියෙන එයාගේ වචන ටික ටයිප් කරලා සිංහල මේවා ඉංග්‍රීසි මේවා එයාට ටයිප් කරන්න පුළුවන්. ඒ ටයිප් කරගෙන යනකොට ඔටෝමැටිකලි මෙයා කවුන්ට් කරන නිසා ඔයාට වචන කීයක් තියෙනවද කියන එක මෙතනදී අයිඩෙන්ටිෆයි කරලා ගණන් කරගන්න පුළුවන්. කවුන්ට් කරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් අපි ඒවා ගැන තවත් දුරටත් ඉස්සරහට සාකච්ඡා කරමු. right අපි ඊට පස්සේ ඔය වචනේ දැනට delete කරලා දාලා මෙන්න මේ විදිහට අපේ type set එක කරගෙන යන්න හදාගමු. right ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට පුළුවන් වෙන්නේ අපිට අවශ්‍ය කරන විදිහට මේ word වල interface එක හඳුනා ගැනීමක් කරන්න. right එතකොට close එක තියෙනවා අයින් කරන්න පුළුවන්. maximize එක තියෙනවා ඔයාගේ window එකේ ප්‍රමාණය දාලා කරන්න ඕන විශාල කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. minimize එක තියෙනවා ඒත් එක්ක මෙහා පැත්තෙන් ඔයාගේ window එක ඔයාට අකුලන්න පුළුවන් නැවත ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා minimize එක. ඒ වගේම තමයි උඩින් තියෙන ඒවට මෙන්න මේ විදිහට කියනවා tab එක කියලා home insert design layout කියනවා tab කියලා කියනවා. ඒ tab එක ඇතුළේම පහලින් ලියලා තියෙන මේ වෙන් කරලා තියෙන කොටසක් අපි group එකක් කියලා කියනවා කියලා කිව්වා. ඒ වගේම තමයි අපිට හම්බෙලා තියෙන සුදු පාට area එක අපි page එක කියලා කිව්වා. ඒ page එක ඔයාලට පේන විදිහ හදා ගන්න ඕන වුණාම මෙන්න මේ විදිහට මෙතන තියෙනවා zoom tool එකක්. ඒකෙන් ඔයාලට මේ page එකේ පේන විදිය ඔයාට අවශ්‍ය විදියට උදා කරන්න විශාල කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙනම් මේකේ පිටු කීයක් තියෙනවද? වචන කීයක් තියෙනවද? මෙන්න මේ දේවල් ඔයාලට කවුන්ට් කරලා දෙන මේ යටම තියෙන බාරකට අපි කියනවා ස්ටේටස් බාර් කියලා. ස්ටේටස් කියලා කියන්නේ තත්ත්වය කියන එක. මෙන්න මේ විදිය දේවල් ටිකක් ඔයාගේ Word වලට සහ Excel වලට PowerPoint වලට අදාළව ප්‍රධාන වශයෙන් පොදුවේ අපිට කතා කරන්න පුළුවන් කොටස් ටිකක් මේක තුනේ තියෙනවා. ඉතින් ඔය ටික තමයි අපිට Word window එකක් හඳුනා ගැනීමේ මූලික දේ බවට
pathway right මම මේක close කරනවා මෙන්න මෙතනින් close එකක් දෙන්න පුළුවන් මෙතන message එකක් කරනවා මේක අහන්නේ save කරන්න එපාද කියලා මම මේක වෙනම lesson එකක ඔයාලට කියලා දෙනවා කොහොමද file එකක් save කරන්නේ සහ ඒක නැත්තම් මේන message එක මොකක්ද කියන එක ඒ නිසා අපි දැනට ඒක කතා නොකරමු දැනට මම මේක don't save කියන බටන් එක click කරනවා right අපේ application සේවා අපි නැවත වතාවක් start එකට ගිහිල්ලා w එක type කරලා මෙන්න මේ විදිහට අපේ word computer එකේ word කාර්යය අපි open කිරීමක් කරනවා right මේකෙන් මම මොකද තෝරන්න ඕනේ අපි blank document මේක අපි තෝරන්න ඕනේ blank document මොකද අපි blank document එකට යනවා right then අපි මේකේ තියෙන basic tools ටිකක් ගැන බලමු ඒ කියන්නේ home tab එකේ තියෙන අපි ඉගෙන ගන්න යන පළවෙනි group එක home tab එකේ තියෙන අපි ඉගෙන ගන්න යන පළවෙනි group එක මේ home tab එකේ තියෙන font කියන group එක right අපි ඉගෙන ගන්න යන පළවෙනිම group එක තමයි home tab එකේ තියෙන font කියන group එක මේකේ තියෙන tools ඉගෙන ගන්න හරි lazy සාමාන්‍යයෙන් මේක දැකපුවාමත් ඔයාලට තේරෙනවා මොනවද මේ tools කියන එක එච්චරකට සරලව මේ tools ටික ඔයාලට පේන විදිහට දීලා තියෙනවා ඒ වගේම තමයි ඔයා word වලින් simple වැඩක් කරගන්න ආවත් පොඩි වැඩක් කරගන්න ආවත් ඔයාට නිතර අවශ්‍ය කරන tools ටික තියෙන්නේ කොහෙද මේ home tab එකේ font කියන group එක. ඉතින් ඒ නිසා කතා කරමු font කියන group එකේ තියෙන්නේ මොනවද කියන එක ගැන. right මම මේ වැඩේ කරගෙන යනවා නම් මට පොඩි අකුරු ටිකක් ඕන. මොකද මම අකුරු වලට වෙනස්කම කරන්නේ. ඉතින් ඒ නිසා මට අකුරු ටිකක් ඕන නිසා මම පොඩි text එකක් type කරගන්නවා. මේ text එක ගන්න විදිය ගැන මම ඉස්සරහට කියන්නම් කොහොමද මම මේ text එක ගත්තේ කියලා. ඔන්න ඔය වගේ පොඩි text එකක් sample text එකක් අපි මේකට apply කරලා ගන්නවා. right? එතකොට මෙන්න මේ වගේ එකක් අපි හදාගත්තට පස්සේ දැන් ඔයාලට අර තියෙන tools වලින් භාවිතා කරන මොන හරි දෙයක් කරන්න ඕනේ. sample එකක් ඔයාට ඕන නම් මේ home එකේ තියෙන font group එකේ තියෙන මේ tools වලින් වැඩ කරන්න. ඔයා මේව උඩ කොච්චර click කරත් ගිහිල්ලා ඇති වැඩක් වෙන්නේ නැහැ. හේතුව අපේ අර text එකට එකතු වෙන්නේ නැහැ. text එකට එකතු වෙන්නේ නැති වෙන්නේ හේතුව තමයි ඔයාට මේකෙදි මොනවා හරි දෙයක් මේ ටෙක්ස්ට් එකට ඇප්ලයි කරන්න ඕන දෙයක් තියෙනවා නම් ඔයා පළවෙනියටම කරන්න ඕනේ තමයි අන්නේ කොටස විතරක් ඉස්සල්ලාම මොකද කරන්න ඕනේ සිලෙක්ට් කරගන්න ඕනේ. මොකද කරන්න ඕනේ සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරොත් විතරයි ඔයාට පුළුවන් හැකියාවක් ලැබෙන්නේ ඔයාගේ කම්පියුටර් එකේ ඔයා වර්ඩ් එක ටයිප් කරපු දෙයකට ඔය තියෙන tools වලින් අවශ්‍ය දේ ඇඩ් කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. ඉතින් zoom මේකේ සිලෙක්ට් කරන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන තියෙනවා මම ඒ ටිකත් ඔයාලට මේ වැඩසටහනේ ඉස්සරහට අපි අනාගතේ කියලා දෙන්නවා කොහොමද මේකේ සිලෙක්ට් කරගන්න දේවල් ටික කියන එක ගැන. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට මම කොටසක් ලේසිම කරදැන්. ලේසිම ක්‍රමය මොකක්ද සිලෙක්ට් කරගන්න? mouse එකෙන් සිලෙක්ට් කරගන්න. ඉතින් ඒ නිසා කරන්න තියෙන ලොකු දෙයක් නෙවෙයි ඔයාලට පුළුවන්. ඔයාගේ mouse එකේ ක්ලික් එක ඒ කියන්නේ මෙන්න මේ විදිහට මුලට ගිහිල්ලා ක්ලික් කරලා පය පැත්තට ඇදගෙන එන්න. එහෙම නැත්නම් අවසානයේ පටන් ගන්න මුලට එනකම් ඇදගෙන එන්න පුළුවන් කියාවක් තියෙනවා. ඒ නිසා මුලින්ම මම මේක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා දන්න තියෙන්න පුළුවන්. දැන් ඔන්ලයින් ක්ලාසස් වල නම් ගොඩක් වෙලාවට බේසික් නොලෙජ් එක තියෙන නැති අය අඩුයි. ෆිසිකල් ක්ලාසස් වල එහෙම ඉන්න කට්ටිය ප්‍රමාණය වැඩි. Zoom ක්ලාස් එකකට ගොඩක් වෙලාවට ලොග් වෙන යම්කිසි අවබෝධයක් තියෙන තවදුරටත් ඒ සම්බන්ධව ටිකක් වැඩිපුර ඉගෙන ගන්න ඕනේ කියලා හිතන කෙනෙක්. හැබැයි මතක තියාගන්න සාමාන්‍ය අපි මම හැම වෙලාවෙම කියන දේ තමයි ප්‍රැක්ටිකල් සයිඩ් එක නැත්තම් ඔයා ඉගෙන ගන්න දේ තේරුමක්. right ඒ කියන්නේ කම්පියුටර් ඉගෙන ගන්න හැම වෙලාවෙම ප්‍රැක්ටිකලි මේක කරන්න ඕනේ. දැන් ඔයාලා ඔෆිස් එකේ ටික ප්‍රැක්ටිකලි කරද්දී ඔයාලට ක්‍රම කීපයක් යූස් කරන්න පුළුවන් නේ. ඔයාලට ප්‍රැක්ටිකලි කරන්න ඕන නම් මේක කරන්න පුළුවන් එක සිම්පල්ම වැඩේ මොකද්ද? ඔයාලට ගෙදර තියෙන කම්පියුටර් එකෙන් මේක කරන්න පුළුවන්. ඔයාලට ගෙදර තියෙන කම්පියුටර් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රැක්ටිකල් ටික හදාගන්න. හැබැයි ඔයාලට ගෙදර කම්පියුටර් එකක් නැහැ. ඔයාලා ඊළඟ ඔප්ෂන් එක. මොකද ඔයා ඔෆිස් එකක වැඩ කරනවා නම් ඔයාලට පුළුවන් ඔෆිස් එකේ වැඩ කරන කම්පියුටර් එකෙන් මේක කරලා බලන්න. ඔයා ජොබ් එකක් කරන්නේ නැහැ. එහෙනම් තව ගැටලුවක්. ඔයාලට පුළුවන් යාළුවෙක්ගෙන් ඉල්ලගෙන කරගන්න. යාළුවෙක් ගාවත් නැහැ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් හැකියාවක් තියෙනවා ෆිසිකල් ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න. ඔයාලට ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න වෙලාවක් නැති කෙනෙක් නම් ඔයාලට අවසාන ඔප්ෂන් එක විදිහට තියෙන්නේ මොකද්ද? ඔයාලට පුළුවන් ඔයාගේ මොබයිල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ ඇප් එක. මොකක්ද ඇප් එකේ නම? Microsoft 365. Microsoft 365 කියලා අපි මේකට කියනවා. මේක Copilot කියන නම උත්වාඩ බලා ගන්න පුළුවන් Play Store එකේ. ඒක Copilot. ඒ නැත්නම් Microsoft වගේ 365 365 කියන version එක. ඔයාලට පුළුවන් ඔයාගේ මොබයිල් ෆෝන් එකට මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයාගේ මොබයිල් ෆෝන් එකේ සාමාන්‍ය ඇප් එකක් ඕපන් කරන විදිහට ඕපන් කරලා Word මුදුකාංගය කරලා
වාට පුළුවන් හැකියාවක් තියෙනවා අපි ඉස්සරහට කතා කරන දේවල් ඒ විදිහටම කරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි මේ ක්‍රමයේදී වාට තියෙන වාසිය තමයි වාට කොහෙවත් යන්න නැතුව වාට කම්පියුටර් තිබුණා හෝ නැතිුණා හෝ ඔෆිස් එක වැඩ කරා හෝ ඔයාට වෙන යාළුවෙක්ගෙන් මේක ඉල්ලගන්නේ නැතුව හෝ ඒක ගැටලුවක් නොවන විදිහට වාට පුළුවන් ගෙදර ඉඳලම ඔයාගේ වැඩ කරන්න. දැන් මේකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන වෙන්නේ නැහැ. ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න විතරයි මේකට අවශ්‍ය. ඊට පස්සේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේකෙන් වාට වර්ඩ් පුරුදු වෙන්න පුළුවන්. වාට එක්සෙල් පුරුදු වෙන්න පුළුවන්. වාට PowerPoint පුරුදු වෙන්න පුළුවන්. මතක තියාගන්න ඔයා මේ ක්‍රමයේ මේ තුනම පුරුදු වුණාට ඔයා ඒ ක්‍රමයට වැඩ කරනවා කම්පියුටර් වලට පුරුදු වෙන්නේ නැහැ. ඇයි කම්පියුටර් එකට පුරුදු නොවෙන්න හේතුව තමයි ඔයා උදා වැඩ කරන කම්පියුටර් එකක නෙවෙයි. ඒ නිසා ඔයා කම්පියුටර් පුරුදු වෙන්නේ නැහැ. හැබැයි ඔයාට ඔෆිස් පැකේජ් එක පුරුදු වෙන්න පුළුවන් කියාවක් නැති නිසා ඒකත් මතක තියාගන්න කොහොමද වැඩ කරන්නේ. යන්නේ කියලා මම මුලින්ම කරන දේ මෙන්න මේ විදිහට යම් කොටසක් සිලෙක්ට් කරනවා. ඕකේ? සිලෙක්ට් කරගෙන ඉවර වෙලා අපි යනවා home tab එකේ font කියන group එකට. අපි යනවා කොහෙටද? home tab එකේ font කියන group එකට. ඔයා home tab එකේ font කියන group එකට ගියාම right? ඔයා home tab එකේ තියෙන මෙන්න මේ font කියන group එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ මේකේ font කියන group එකේ මෙන්න මේ පළවෙනි tool එක. පොඩි අකුරු ටිකක් තමයි ලියලා තියෙන්නේ. Calibri body කියලා තමයි මේක ඇතුලේ ලියලා තියෙන්නේ. mouse එක පොඩ්ඩක් වෙලා ගිහිල්ලා තියාගත්තාම ඒකේ යටින් නමක් පෙන්නනවා මොකද්ද? font කියලා. ඒ කියන්නේ home tab එකේ font group එකේ පළවෙනි tool එකට දීලා තියෙන නමත් එයාලා මොකද්ද? font කියනම තමයි. මොකද්ද මේ tool එකෙන් වෙන්නේ? මේ tool එකෙන් කරන්න පුළුවන් දේ තමයි ඔයාලට පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයා වැඩ කරන මේ ටෙක්ස්ට් එකට භාවිතා කරන අකුරු ස්ටයිල් එක සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ ඉංග්‍රීසිද, දෙමළද, සිංහලද, ඉංග්‍රීසි වල හෝ සිංහල වල හෝ දෙමළ වල මොන වගේ අකුරු ස්ටයිල් එකද? උන් අකුරුද, කොටු අකුරුද, ඇල අකුරුද, වැල් අකුරුද ඔයා කැමති ඕන ස්ටයිල් එකක් ඔයාගේ මැෂින් එකේ දාලා තියෙන අකුරු මොස්තර රටාවක් ඔයාලා තෝරගන්න ඕන නම් අනේකට භාවිතා කරන tool එක කියනවා මොකද්ද? font tool එක කියලා. මෙන්න මේ වගේ මම පොඩ්ඩක් එක්ස්ට්‍රැක්ට් කරලා පෙන්නන්න එකකින් fonts වර්ග කීපයක් මම සිලෙක්ට් කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට අපිට පුළුවන් විවිධ font වර්ග විවිධ අකුරු වර්ග මේකට මෙන්න මේම ඇඩ් කරන්න පුළුවන්. right? එක එක අකුරු මොස්තර වර්ගයේ සිංහල වුණා කියලා වල සිංහල දෙන්න බෑ. right? සිංහල වුණා කියලා වල සිංහල දෙන්න බෑ. මොකද සිංහල අකුරු ටයිප් කරන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්. සිංහල ෆොන්ට් එක භාවිතා කරන විදිහ සම්පූර්ණයෙන් වෙනස්. අපි ඒක ගැන වෙනම ලෙසන් එකක් කතා කරන නිසා මම දැන් සිංහල ලෙසන්ස් වලට යන්නේ නැහැ. ඔයාලට පුළුවන් හැකියාවක් තියෙන ඉංග්‍රීසි ෆොන්ට් එකකට ඉංග්‍රීසි ෆොන්ට් එකකට ඔයා කැමති විදිහට ඔයාගේ අකුරු ටික මාරු කරගන්න පුළුවන් හැකියාවක් මෙන්න මේ විදිහට තියෙනවා. ඕකේ? right ඔන්න විදිහට අකුරු වර්ගයේ අකුරු මොස්තරේ අකුරු රටාව ඔයාලා වෙනස් කරගන්න ඕන. ඒකට භාවිතා කරන tool එක තමයි අපි කියන්නේ මෙන්න මේ tool එක කියලා. right අපි මේ tool එකට කියනවා මොකද්ද? font tool එක කියලා. home tab එකේ තමයි මේ tool එක තියෙන්නේ. home tab එකේ තියෙන font tool එක. ඔයාලට භාවිතා කරන්න ඉගෙන ගත්තා මේ පළවෙනි tool එක තමයි home එකේ font group එකේ තියෙන පළවෙනි tool එක. ඒකේ නම තමයි මොකද්ද? font කියලා කියන්නේ. right ඒත් එක්ක මෙහා පැත්තේ tool එකක් තියෙනවා. මේ tool එකට කියනවා font size tool එක කියලා. මේකට අපි කියනවා font size tool එක කියලා. මොකද්ද මේ font size tool එක වෙන්නේ? font size tool එකෙන් කරන්න පුළුවන් දේ තමයි ඔයාට පුළුවන් ඔයාගේ අකුරු වල ප්‍රමාණය ඔයාට ඕන විදිහට හදාගන්න. සාමාන්‍යයෙන් අකුරු ප්‍රමාණය ඔතන ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ කීයද කියලාද? 11ක්. සාමාන්‍යයෙන් ඔතන default තියෙන 11ක්. අපි සාමාන්‍ය ලිපිණයකට වාර්තාදී ටයිප් කරද්දී සාමාන්‍ය පොදු පිළිගැනීමක් තියෙන පොදු මතයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අකුරු ප්‍රමාණය 12න්ම ටයිප් කරොත් හොඳයි කියන මතය. හැබැයි ඒක 12 විය යුතුම නැහැ. එපතිනම් 12ට වඩා අඩු වෙන්න පුළුවන්. කැමති නම් 12ට වඩා වැඩි වෙන්නත් පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් හිතන අකුරු ප්‍රමාණය 12ක්වත් වුණොත් හොඳයි කියලා. ඒ නිසා අවශ්‍ය කරන විදිහට අකුරු ප්‍රමාණය හදා ගන්න ඕන නම් මෙන්න මේ ඊතලයේ උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් අකුරු ප්‍රමාණය වැඩි කරන්න හෝ අකුරු ප්‍රමාණය වැඩි අඩු කරන්න පුළුවන් කියාවක්. හැබැයි මේක හොඳට මතක තියාගන්න ඔයාගේ page එක zoom කරලා තියෙන විදියෙන් ඔයාලට කියන්න බෑ ඔබ මිනිස්සුන්ට පේනවද නැද්ද කියලා. ඒ නිසා සාමාන්‍ය අකුරු ප්‍රමාණය පිළිගන්නවා. කීයක් කියනද? 12ක් කියන අකුරු ප්‍රමාණය. අපිට පුළුවන් අපි ටයිප් කරන ડોකියුමන්ට් එකේ තියෙන අකුරු ප්‍රමාණය මෙන්න මේ විදිහට 12කට අපිට හදා ගන්න පුළුවන් කියාවක් මුලින්ම මේක යටතේ අපිට දීලා තියෙනවා. right ඔන්න මම අකුරු ප්‍රමාණය 12ක් කරගත්තා. ෆොන්ට් එක ඒරියල් කියන ෆොන්ට් එකට මම මාරු කරලා තියෙනවා. right එතකොට ඊට පස්සේ මම එනවා පහළට ආපුවම ඔයාලට දැන් අර ඉඳලා තියෙන tools එක මම කියලා දෙනවා. ඊට පස්සේ කතා කරනවා අපි right පහළ තියෙන tool එකක් බලන්න B අකුර. right මොකද්ද මේ B අකුර? B අකුරට mouse කරන් ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් bold. B අකුරට mouse කරන් ගියාම බලා ගන්න පුළුවන් bold කියලා අපිට දීලා තියෙනවා. මේ B tool එක මේ bold tool එක වල් ක්ලික් කරොත් එහෙම ඔයාගේ select කරලා තියෙන අකුරු ටික මෙන්න මේ විදිහට
highlight කරගන්න පුළුවන්. අකුරු ටික අපිට පුළුවන් මේ විදිහට highlight කරන්න. මේකට අපි කියනවා bold කරනවා. එහෙම නැත්නම් අකුරු තද පැහැයකට හරවනවා කියලා අපි මේකට කියනවා. අකුරු තද පැහැයකට හරවනවා කියලා අපි මේකට කියනවා. මොන වගේ වෙලාවකට අපි භාවිතා කරන්නේ මාතෘකා වගේ දේවල්. එහෙම නැත්නම් යම් විශේෂ කොට සලකන්න ඕන තැන් වල ඒවා highlight කරලා පෙන්නන්න ඕන. අපි භාවිතා කරන්නේ මොකද්ද? මේ තියෙන bold කියන tool එක. අපි දන්නවා මේක WhatsApp වලත් තියෙනවානේ. මේ option එක WhatsApp වලත් තියෙනවා. bold කරන්න පුළුවන් ඔයාලට අවශ්‍ය කරන text එක WhatsApp එකේ select කරලා ඊට පස්සේ එතන tick තුනක් තියෙනවා. ඒ tick තුනට click කරලා ඔයාලට bold කියලා select කරන්න. එහෙම නැත්නම් එච්චි දුර යන්න ඔයාලට ලේසියම පුළුවන් මොකද්ද? bold කරන්න ඕන කරනකොට type කරන කලින් තරු ලකුණ දාගන්න. තරු ලකුණ දාලා ඔයාලට ප්‍රශ්න type කරනවා. type කරනවා තරු ලකුණ ආපහු සැරයක් දුන්නාම ඔයාලට මේ ක්‍රියාවක් තියෙන මොකද කරන්නද? අර ටෙක්ස්ට් එක WhatsApp වල bold කරලා යවන්න පුළුවන් ක්‍රියාවක් කෙනෙකුට තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ කරන්න පුළුවන් WhatsApp වල. ඉතින් ඔයාලට bold එක අයින් කරන්න ඕන දාන්න ඕන මෙතන e tool එක තමයි use කරන්න පුළුවන් ක්‍රියාවක් තියෙන්නේ. හැදෙන්න කියලා හිතනවා. right ඊට පස්සේ තියෙනවා මෙතනදී i tool එක. i tool එක කියන්නේ italic tool එක. italic tool එකට ක්ලික් කරොත් වෙන්නේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් ක්‍රියාවක් වෙනවා. අපි අකුරු ටික දකුණු අත පැත්තට පොඩ්ඩක් ඇල කරලා පෙන්වන්න පුළුවන් ක්‍රියාවක් තියෙනවා. අපිට පුළුවන් අපේ අකුරු ටික අපේ වර්ඩ් වල ටයිප් කරලා තියෙන මේ අකුරු ටික අපිට දකුණු අත පැත්තට පොඩ්ඩක් ඇල කරන්න ඕන නම් අන්නේ ඇල කරන්න භාවිතා කරන tool එක තමයි කියන්නේ මොකද්ද? italic tool එක කියලා. ඔයාලට italic tool එක නැවත ක්ලික් කරොත් ඔයාගේ italic එක ඔයාලට අයින් කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. italic එක දාගන්නෙත් එකෙන් අයින් කරන්නේ ඒකින්ම තමයි. YouTube එක දැක්කම දැන් මේ tools දැක්කම තේරෙන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා නේ. ඒ කියන්නේ මේ tools හදලා තියෙන එච්චරම සරල වෙන්නේ. right YouTube එක දැක්කම ඔයාලට තේරෙනවා මොකද්ද? වචනයකට යටින් ඉලක්ක හද ගන්න ඕනොත් භාවිතා කරන මොකද්ද? YouTube එක කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් underline කරලා ඔයාගේ text එක හදාගන්න. right underline කරන්න ඕන භාවිතා කරන එක තමයි අපි YouTube එක කියලා. ඒක අයින් කරන්නෙත් ඒකමයි දාගන්නෙත් ඒකෙන්ම තමයි. right ඔන්න ඔය විදිහට අපිට හදාගන්න පුළුවන් tools කීපයක් ගැන තමයි අපි මේ කතා කරගෙන යන්නේ. තේරෙනවද? මුලින්ම ඉගෙන ගන්න tools ඊට පස්සේ තමයි වැඩ කරන විදිහට යන්නේ. ඒකට මොකද අපි ඉගෙන ගත්ත tool එක එකක් font. මොකද කරන්න පුළුවන්? අකුරු වල වර්ගය අපිට ඕන විදිහට හදාගන්න වෙනස් කරගන්න තමයි අපි භාවිතා කරන්නේ font tool එක. ඒ වගේම තමයි ඊළඟට තියෙනවා font size tool එක. font size tool එකෙන් කරන්න පුළුවන් දේ තමයි අකුරු වල ප්‍රමාණය කොච්චරද කියන එක අපිට අවශ්‍ය හදාගන්න තමයි මේ tool එක මෙතනදී දීලා තියෙන්නේ. අකුරු වල ප්‍රමාණය. P tool එකෙන් කරන්නේ bold tool එකෙන් කරන්නේ අපිට පුළුවන් ක්‍රියාවක් වෙනවා අපේ text එක highlight කරන්න. ගොඩක් බලන්න මාතෘකාව වගේ දේවල් සහ වැදගත් දේවල් අපිට highlight කරලා තියාගන්න ඕනම තමයි අපි bold tool එක use කිරීමක් කරන්නේ. italic කියලා කියන වර්තමානයේ බහුලව භාවිත නොවුන බොහෝ අය භාවිත කරන tool එකක් තමයි italic කියලා කියන්නේ. අපිට පුළුවන් ක්‍රියාවක් නම් type කරන text එකේ අපි select කරගත්ත text එක වාට අවශ්‍ය විදිහට right ඇල කරගන්න ඕනොත් භාවිතා කරනවා italic tool එක. අයින් කරන්න පුළුවන් නැවත දාගන්න පුළුවන් ක්‍රියාවක්. YouTube එකේ නම් අපි ගන්නවා underline tool එක. ඔයාලට පුළුවන් ඔයාගේ select කරලා තියෙන text එක underline එකක් උඩට ඉලක්ක හද ගන්න පුළුවන් ක්‍රියාවක් මේ tool එක ඔයාලට මේකේ දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ YouTube එකේ විතරක් ඔයාලට පේන වෙලදී තව පොඩි ඊතලයක් දීලා තියෙනවා බලන්න. YouTube එකේ විතරක් තියෙනවා right. මෙන්න මේ ඊතලේ උඩ ක්ලික් කරාම අපිට පුළුවන් මේ යටින් අදින ඉරේට කැමති විදිහට line style එක change කරලා දෙන්න පුළුවන් ක්‍රියාවක් තියෙනවා. මේ YouTube එකේ ඉස්සරහින් ඊතලේ උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් යටින් අදින ඉරේට මොන වගේ line style එකක් වෙන්න ඕනද කියන එක මෙතනදී හදා ගන්න පුළුවන් ක්‍රියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි දුවා මෙන්න මේ වගේ underline style එක use කරනවා කියලා. ඊට පස්සේ මෙතනදී අපිට පුළුවන් underline color කියන option එක පාවිච්චි කරලා අපිට අවශ්‍ය කරන විදිහට underline color එකක් මේකට ලබා දෙන්න පුළුවන් ක්‍රියාවකුත් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් ඔන්න ඔය විදිහට basic tools ටික කතා කරන්න යන්න පුළුවන් ක්‍රියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට පේන්නේ නැති මේ tools වල මෙන්න මේ අවසානම tool එකට යනකොට tool එකේ නම වැටෙනවා. මොකද්ද? font color. මොකක්ද font color කියන්නේ? අකුරු වලට වර්ණයක් ලබා දෙන්න පුළුවන් ක්‍රියාවක් තියෙනවා. ඒ කියන්නේ අකුරු වලට වර්ණයක් ලබා දෙන්න. අකුරු වලට යම් කල එකක් දෙන්න උනම ඔයාලට පුළුවන් මෙන්න මේ ඉස්සරහ තියෙන ඉන්ටර්නෙට් එක ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය කරන කල එක මෙන්න දෙන්න පුළුවන්. හැබැයි සිලෙක්ට් කරලා තියෙන ඒවාට විතරයි මේක එන්ට් වෙන්නේ කියන එක ගැන හොඳට මතක තියාගන්න අවශ්‍ය කරනවා. ඊට ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන කොටස් ටික මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා ඔයාලට කැමති කල එක. දැන් මේක අකුරෙන් අකුරට දෙන්න පුළුවන්ද?
පුළුවන්. ඔයාට අකුරෙන් අකුරට දෙනවා නම් අකුරෙන් අකුරට දෙනවා නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ අකුර විතර සිලෙක්ට් කරන්න. මෙන්න මේ විදිහට. right? ඔයාට අවශ්‍ය කරන අකුර ක්ලික් කරලා ඔයාට පුළුවන් ඒකට කල එකක් මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. පැහැදිලි නේද? right? අපිට අවශ්‍ය කරන විදිහට අපිට පුළුවන් මේ දේවල් කරන්න. ඒක අකුරු වලට පාට දෙන්න විතරක් නෙවෙයි. අපිට අපි සිලෙක්ට් කරලා තියෙන අකුරද දෙකද තුනද ඒ ටිකට අනුව තමයි මේ දේවල් ටික කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපි සිලෙක්ට් කරගෙන ඉවර වෙලා ඒ කොටසට මෙන්න මේ දේවල් ඇප්ලයි කරලා එන විදිහට හදාගන්න පුළුවන් හැකියාවක් මෙතනදී තියෙනවා. පැහැදිලිද කියලා මම හිතනවා. කතා කරේ ටූල් 1යි 2යි 3යි 4යි 5යි සහ 6යි. මේ ටූල්ස් එක ගැන තමයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ. පැහැදිලිනේ? right okay. ඒතර අපි ඊට පස්සේ බලමු මෙන්න මේක. දැන් ඔය කතා කරේ මේකේ තියෙන බේසික්ම ටූල්ස් ටිකක්. right? අපි හිතමු මෙන්න මේක මම මේක ඩිලීට් කරනවා. සාමාන්‍ය මේ හිතන්නකෝ අපි මොන හරි දෙයක් ටයිප් කරමු. මොන හරි දෙයක් දැන් මම මේකේ ටයිප් කරොත් මෙන්න මේක. එන්ටර් කරලා ටයිප් කරනවා. එන්ටර් කරලා ටයිප් කරනවා. හැබැයි මම ටයිප් කරන හැමදේම අලයින් වෙන්නේ. මම ටයිප් කරන හැමදේම පිහිටන්නේ කොයි පැත්තටද? මගේ පේජ් එකේ වම් අත පැත්තේ. ඔය තියෙන්නේ මගේ පේජ් එකේ වම් අත පැත්තේ. ඇයි අපි ටයිප් කරලා පුරුදු අපි ටයිප් කරන්නේ වමේ සිට දකුණට. ඒ නිසා අපි ටයිප් කරද්දී Word document එක අපිට බලා ගන්න පුළුවන් අපි ටයිප් කරපුවාම මෙන්න මේ විදිහට තියෙන එකක් අපි කොහොමද වෙන තැනකට ගන්නේ? තියෙන්නේ කොයි පැත්තද? වම් පැත්තේ. වම වෙනකොට අපි ඒවල් ටික අපිට අවශ්‍ය කරන විදිහට මැදට එහෙම නැත්නම් දකුණට ලබා ගන්න කියන එකයි කියන්නේ. මුලින්ම කරන්න තියෙන්නේ මොකද්ද? උඩ වාට ඕන දේ ටයිප් කරනවා. ටයිප් කරලා අපි උතුම් එක්සැම්පල් එකක් විතර පොඩි ඇඩ්‍රස් එකක් කියලා මෙන්න මේක number 2 Candy Road කටවස්තුට right ඔන්න විදිහට ටයිප් කරනවා. එහෙනම් මම කියන්නේ. හරි ඔන්න විදිහට ටයිප් කරලා දැන් මේක වම තමයි අලයින් වෙන්නේ. වම තමයි සමාන වෙන්නේ. එහෙනම් වම සමාන වුණාට වම අලයින් වුණාට ඒකට යම් අවස්ථාවකදී ඔයා ටයිප් කරපු දෙයක් මෙතන ගන්න ඕනේ. right ඔයා ටයිප් කරපු දෙයක් මේක මැදට වාට ගන්න ඕනේ. වාට කරන්න තියෙන්නේ මොකද්ද? මුලින්ම මේ ටික සිලෙක්ට් කරගන්නවා. ඒ කියන්නේ ඔයාලට මැදට හෝ දකුණට හෝ ගන්න ඕන ටික මොකටද කරන්න ඕනේ මුලින්ම සිලෙක්ට් කරන්න ඕනේ. සිලෙක්ට් කරගෙන ඉවර වෙලා right බලන්න මෙන්න මේකෙදී අපි ගත්තොත් එහෙම මෙන්න මේකෙදී අපි ගත්තොත් එහෙම මෙන්න මේ අපේ home tab එකේ තියෙන paragraph කියන group එකේ right home tab එකේ තියෙන මේ paragraph කියන group එකට ගියාම home tab එකේ paragraph කියන group එකේ තියෙන පළවෙනි tool එක right home tab එකේ paragraph වල තියෙන පළවෙනි group එකට ගියාම පළවෙනි tool එකට ගියාම මේ tool එකේ නම වැටෙනවා මොකද්ද align left අන්න මොකද්ද align left අපි මෙතනදී align left කියලා පෙන්නනකොට left එක කියන්නේ මොකද්ද කියන එක අපි දන්නවා වම් පැත්ත line කරනවා කියලා කියන්නේ මොකද්ද පිහිටවනවා දැන් කොහොමද වමේ තමයි තියෙන්නේ කොහොමද තියෙන්නේ කොහෙද වමේ තියෙන්නේ හේතුව අපි ලංකාවේ අපි ටයිප් කරන්නේ වමේ සිට දකුණට right ඒ නිසා හැම වෙලාවෙම මෙතන තියෙන්න ඕනේ මොකද්ද left එකේ වමේ ඉඳලා දකුණට ටයිප් කරනවා හැබැයි අපිට ඕන නම් මේක දකුණු පැත්තට දාන්න පුළුවන් කියාවක් තියෙනවා ඒක මැදට දාන්න ඕන කියාවක් තියෙනවා කරන්නේ මේ ඔයා ටයිප් කරලා ඔයාට ඕන කරන සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරගත්තට පස්සේ පළවෙනි tool එක මම මොකේද මේ තියෙන්නේ? home tab එක, paragraph group එක, ඒකේ පළවෙනි tool එක. right? tool එකේ නම තමයි මොකද්ද? align left. ඔයාට තියන්න කියන අකුරු ටික වමට සමාන්තරව. දැන් ඔයා මොකද කරන්නේ? සිලෙක්ට් කරා. සිලෙක්ට් කළා දෙවෙනි tool එකට ගිහින් බලමු මොකද්ද නම කියලා. දෙවෙනි tool එකේ නම තමයි මොකද්ද? center. මොකද්ද center කරනවා කියලා කියන්නේ? ටික් කළා බලන්න අර ටයිප් කරලා තිබ්බ අකුරු ටික පේජ් එකේ කොතෙන්ද ගේන්නේ මැදට ගන්න පුළුවන් ඔයා ටයිප් කරලා තියෙන අකුරු ටික පේජ් එකේ ඔයාට මැදට ගන්න පුළුවන් ඔයා ටයිප් කරලා තියෙන දේ මැදට ගන්න ඕන නම් අපි ඒකට කියනවා මොන ටූල් එක යූස් කරනවා කියලාද center tool එක භාවිතා කරනවා center okay right ඊට පස්සේ ඒත් එක්ක ඔයාට හිතනවා මේ ටයිප් කරපු ටික ඔයාගේ පේජ් එකේ ගන්න ඕනේ කියලා කොහෙද දකුණු අත පැත්තට අර ගන්න කොහෙද දකුණු අත පැත්තට. දැන් අර වගේම සිලෙක්ට් කරගත්තා. මෙන්න මෙතන තියෙනවා ඊළඟ tool එක ඔයාලට බලා ගන්න පුළුවන් align right. align right. කොහෙටද? දකුණට සමාන්තරව තියාගන්න. right? දකුණට සමාන්තරව තියාගන්න ඕන නම් භාවිතා කරන තුනක් තමයි අපි කියන්නේ align right. right? ස්ථාන තුනයි කොහෙද?
align left වම් පැත්තට center මැදට align right කොටද දකුණු පැත්තට right වම් මැද දකුණ අතර අපිට මාරු වෙන්න පුළුවන් අපිට අවශ්‍ය කරන විදිහට right මේ tools තුන භාවිතා කරලා සාමාන්‍ය තියෙන වම් පැත්තේ right අපිට පුළුවන් මේක මැදට ගන්න මේක ගන්න. ඉතින් ඔයා ටයිප් කරන දේවල් ඔයාට අවශ්‍ය කරන දේවල් ටයිප් කරාට පස්සේ ඔයාට පුළුවන් හැකියාවක් තියෙනවා ඒක page එකේ කොතනද තියෙන්න ඕනේ කියන එක හදාගන්න තමයි මේ tool එක භාවිතා කිරීමක් කරන්නේ. right ඔයාට ඕන විදිහට ඔයාට ඔයාට පුළුවන් ඔයා ටයිප් කරගත්ත දේ මොම මැද දකුණ කියන පැති වලට අලයින් කරන්න පුළුවන් හැකියාවකුත් එහෙම නැත්නම් තියෙනවා කියන එක මතක තියාගන්න. right එතකොට ඔය විදිහට අපි මේක වම් අත පැත්තට දාගන්න. සාමාන්‍යයෙන් කොයි පැත්තද? වම් පැත්තේ. right ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් වම් පැත්තේ තියෙන දේකට අවශ්‍ය වැඩ කරගෙන යන්න. ඒ නිසා අපිට පුළුවන් ඔන්න ඔය බේසික් tools ටික ගැන අපව ඔය මතක් කිරීමක් කරගෙන යන්න. right ඒ නිසා ඔය තියෙන tool ටික home tab එකේ phone කියන group එක ඇතුලේ right home එකේ font එක ඇතුලේ තියෙන tools 1 2 3 4යි 5යි 6ක් කතා කරා home එකේ paragraph කියන group එකේ තියෙන tools තුනක් ගැන දැන් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා පැහැදිලි ඇති කියලා මම හිතනවා right මේවයි ඔයාලට ගැටලු තියෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි වැඩ කරගෙන යනකොට විශේෂයෙන්ම අපි වැඩ කරන්නේ ගොඩක් වෙලාවට අපි නොදන්න මෘදුකාංගයක් එක්ක නිසා right අපි ගොඩක් වෙලාවට මේකේ this package එකත් එක්ක අපි word එක වැඩ කරලා නැත්නම් හොඳට මතක තියාගන්න ඕන කාරණාව තමයි අපිට එකපාරට දේ තේරෙන්නේ right දැන් physical classes වල මම class එක කොච්චර කරත් right අපි ළමයිට practical දෙනකොට ඒ ළමයි ගොඩක් වෙලාවට practical වලට අර කියපු දේ මතක නැහැ ඒක සමහර අයගේ තේරෙනවා ඉතින් ඒ නිසා මතක තියාගන්න ඒක මේක අතාරින්න තරම් මාතෘකාවක් නෙවෙයි. ඒක අතාරින්න තරම් රීසන් එකක් නෙවෙයි. ඔයාලට අතාරන වැඩක් නෙවෙයි. මොකද ඔයාලට ගැලවෙන්න බෑනේ මේක. ඒ නිසා මතක තියාගන්න ප්‍රැක්ටිකල් සයිඩ් එක මතක් කරලා කතා කරන්න ඕනේ. අඩුම ගානේ ඒක ෆෝන් එකකින් හරි ඔයාලට පුළුවන් වෙන්න ඕනේ අවශ්‍ය. ඒ අවශ්‍ය විදිහට මේ වැඩත් මේ ටිකත් එක කරගෙන යන්න. ප්‍රැක්ටිකල් සයිඩ් එක හරියොත් තමයි ඔයාලට ගොඩක් වෙලාවට වැඩ කරගෙන යන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා හොඳට ඒ කරුණු කාරණා ටිකත් හොඳට මතක තියාගන්න වැඩ කරගෙන යන්න. ඉතින් ඒ නිසා මේක තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන බේසික් දේවල්. ඒ කියන්නේ home tab එකේ font group එක, home tab එකේ paragraph එක, ඊට පස්සේ මේකේ තිබ්බ කොටස් ටික මෙන්න මේ දේවල් ටික තමයි ඔයාලට මූලික වශයෙන් මේකෙදි අපිට කතා කරන්න තියෙන දේවල් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න වාට අවශ්‍යතාවය තියෙනවා නේද මේක ඉක්වලන්ට් එක කරගන්න පුළුවන්. අපි ඊළඟ දවසේ කතා කරනවා word භාවිතා කරලා ලියුමක් හදන්නේ කොහොමද? word භාවිතා කරලා ලියුමක් හදාගන්නේ කොහොමද? මේක හරි simple case එකක්. right? හරි easy. right? හැබැයි අමාරු තැන් තියෙන්න පුළුවන්. අන්නේ අමාරු තැන් මොනවද? ඉගෙන ගන්න ඕන දේවල් මොනවද කියන එක අපිට පුළුවන් හැකියාවක් තියෙනවා ඊළඟ දවසේදී අපි next class එකට දවසේදී අපිට අවශ්‍ය කරන විදිහට ඒ ලෙටර් එක තමයි ලියුමක් type කරන්න. නිකන් කෙනෙකුට දෙනවා. ලියුමක් මම ලියුම දන්නවනේ. නෑ ලියුම type කරන විදිහම නෙවෙයි. right? ලියුමත් එක්ක බැඳපු මේ වටපිටාවේ තියෙන බොහෝ දේවල් අපි මේ ලියුමත් සාකච්ඡා කරන්න යනවා. ඒ නිසා අපිට අවශ්‍ය කරන විදිහට අපිට පුළුවන් හැකියාවක් තියෙනවා ඉස්සරහට ওই දේවල් විදිහට කතා කරන්න. ඒ නිසා අද දවසේ අපි ක්ලාස් එක දාලා තියෙන එක පැයක් විතර ඒ කියන්නේ 9 සිට 8 සිට 9 දක්වා විතර අපි ක්ලාස් එක දාලා තිබ්බේ පළවෙනි දවසේදී. හැබැයි අපි ස්ටාර්ට් කරලා චුට්ටක් පරක්කු නිසා තමයි මම පොඩි දුරක් ක්ලාස් එක අරගෙන ගියේ. මම හැම වෙලාවෙම පළවෙනි දවසේ වගේ අපි හරි ක්ලාස් වලට හිටියනම් ෆස්ට් ඩේ ගියේ නම් දන්නවා මම ගොඩක් වෙලාවට කරන්නේ පොඩ කොටසෙන් කොටස තමයි මම ක්ලාස් එකක් ඉස්සර ගොඩක් වෙලාවට අරගෙන යන්නේ. මොකද ෆිසිකල් ක්ලාස් එක නම් ගොඩක් ඒ ක්‍රමයට ගියාට ගැටලුවක් නැහැ. මොකද යාලා මට ගොඩක් වෙලාවට ඒ ෆිසිකල් ක්ලාස් එකේදී යාලා අපිට හම්බෙනවා. ෆිසිකල් ක්ලාස් එකේදී ගොඩක් වෙලාවට යාලා හම්බෙන්න නිසා අපිට පුළුවන් මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අපිට අවශ්‍ය කරන විදිහට යත් එක්ක ඒ දේවල් කතා කරලා අවශ්‍ය කරන දේවල් කරන්න. හැබැයි මතක තියාගන්න ගොඩක් වෙලාවට අපිට සමහර දේවල් තියෙනවා අපිට සමහර තැන්වල අපිට ගොඩක් වෙලාවට සමහර වෙලාවට සමහර තැන්වල ගොඩක් වෙලාවට තියෙන මතක තියාගන්න අපිට අර
ඒහා බැඳුණු සමහර දේවල් ඒක ඇතුලේ තියෙනවා. ඒ දේවලුත් එක්ක තමයි අපි සාකච්ඡා කරගෙන ඉස්සරහට මේ වැඩ ටික කරගෙන යන්නේ. ඒ නිසා අපි බලමු ඉස්සරහට කොහොමද ටික කරන්න කියලා. ඔය බේසික්ලි කතා කරේ නිකන් ෆස්ට් එකේ අපි එහෙම තමයි කතා කරන්න ගියේ. ඒකයි මේ විදිහට පොඩ්ඩක් කතා කරේ. මේ වීඩියෝ එක බලන්න මේක බලලා ඊළඟ සෙකන්ඩ් වීඩියෝ එකේදී ඔයාට වර්ඩ් වලින් වැඩ කරන්න යන විදිහ හදා ගන්න. ප්‍රති මුල හරියට අල්ලගත්තොත් මම කිය ඔන්ලයින් ක්ලාසස් වල ළමයින්ගේ ගොඩක් වෙලාවට නොලෙජ් එක මොන වගේ දෙයාලා මොන වගේ තැනක දින්නේ. ඒ දේවල් ගැන ලොකු අවබෝධයක් ගොඩක් වෙලාවට නැහැ. නමුත් මම හැම වෙලාවෙම කිව්වේ පොදුවේ හැමෝටම මුල ඉඳලා පටන් ගන්න ඕන, මුල ඉඳලා හදා ගන්න ඕන, මුල ඉඳලා මේ දේවල් ටික කරගත්තොත් තමයි ඔයාට මේක අල්ලගන්න පුළුවන් බහුතරයක් දෙනාට. සමහර අය පාවිච්චි කරන අයට මේක ලොකු ගැටලුවක් නෑ. ඒ නිසා අනිත් අය හැම වෙලාවෙම මුල සිට මේක හරියට පිළිවෙලට අල්ල ගන්න ඕනේ. ඒවොත් වැඩි ගොඩක් පහසු වෙයි, ලේසි වෙයි. ඒ නිසා ඒවත් මතක තියාගන්න කොහොමද කරන්නේ කියලා. අපි මේ වීඩියෝ එක මේ ලෙසන් එක මම අප්ලෝඩ් කරනවා හෙට දවසේදී. එතකොට හෙට හෝ අද රාත්‍රියේ ගොඩක් කරන් මේක අප්ලෝඩ් වෙයි. එහෙම වුණොත් මේ වීඩියෝ එක අද හෝ එහෙම නැත්නම් කලින් සම්බන්ධ වෙච්ච බැරි වෙන්න ඇයට ඔයාලා ක්ලාස් එකේදී සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපිට ඊළඟ ක්ලාස් එකේදී පැය එකමාරක විතර කාලයක් අරගෙන අපි කතා කරනවා වර්ඩ් වල තියෙන ඒවා අපි ටේබල් ලෙටර් එකේ ඉඳලා ටිකෙන් ටික අපි ස්ටෙප් බයි ස්ටෙප් ඒකේ තියෙන දේවල් එක සාකච්ඡා කරලා ඉස්සරහට මුණ ගැහුවා. ඒ නිසා ඔය විදිහ තමයි වෙන්නේ. එහෙනම් හැමෝටම මේ දේවල් හරියට පිළිවෙලට කරගෙන යනවා කියන ගම අපි පන්තිය නවත්තනවා. ඊළඟ දවසේ මුණ ගැහෙනවා පැය එකමාරක පන්තිය තුලින් නැවතත් ඔන්ලයින් ඉරිදා සවස රාත්‍රී 8ට පන්තිය තියෙනවා. ඒ වගේම තමයි බදාදා රාත්‍රී 8ටත් පන්තිය කාලෙම පැවැත්වෙනවා. මොකද ඔයාලගේ ක්ලාස් එක ටිකක් යම් විදිහට පොඩි පොඩි ගැටලු කාරණා ටිකක් ආපු නිසායි මේ විදිහේ අවස්ථාවක් අපි නැවත නිර්මාණය කරලා ගත්තා. ඒ නිසා හැමෝටම වෙන සුබ රාත්‍රියක් වේවා. අපි නැවත මුණ ගැහෙනවා. ඊළඟ දවසේ ක්ලාස් එකේදී නැවතත් බදාදා දවසේ ක්ලාස් එකට එන අය බදාදා දවසේදී නැවත මුණ ගැහෙන්න පුළුවන් කියාවක් තියෙනවා. ඒ නිසා අද දින පන්තිය නවත්තනවා.